මම විශාල පිරිසක් මේ වෙනකොට ආපදාවට ලක් වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ආණ්ඩුවක් විදිහට ඔබ තමුන්නාන්සේලා නිසි ක්‍රියාමාර්ග ගනී කියලා. දේශපාලන කාරණේ පැත්තක තියලා කරුවා මතුමනි මේ අවස්ථාවේ අපි පක්ෂයක් විදිහට අපිට කළ හැකි උපරිම සහයෝගය මේ ජනතාව වෙනුවෙන් ලබා දෙන්නත් ඔබ ගන්න ක්‍රියාවලියට දායක වෙන්නත් අපි කටයුතු කරනවා. අද මේ වෙනකොට හරිමනම් මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතුරු ඉන්න ඕනේ ගම්වල දැන්. විපක්ෂෙත් එහෙමයි. දැන් බිස්නස් කමිටු එක හම්බ වෙනවා කියලා තියෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව සහ මේ ආපදා තත්ත්වෙට මුහුණ දෙන්නේ කොහොමද කියලා තීන්දුව කරන්න. ඉතින් මම හිතන්නේ ගල් සභාපතිතුමා පාර්ලිමේන්තුව කල් තියලා හරි මේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපතිවරු ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිවරු ගමලට යවන්න. මේ පිට පටලවලා ඒ බර නිලධාරීන් විතරක් දීලා ඉන්න එපා. ඒ හින්දා ඔබ තමුන්නාන්සේලා මේ කාරණේදී පාර්ලිමේන්තුව කල් තියලා හරි ගල් සභාපතිතුමා අද මේ මැති ඇමතුරු ටික ගම්වලට යවන්න දැන්වත්. නැත්නම් වතුර බැස්සට පස්සේ ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ. ඒ හින්දා දැන් ගිහිල්ලා මිනිසුන්ට ඕනේ කැම් බීම ටික දීලා උදව් උපකාර ටික කරලා වගා හානිය අවබෝධ කරගෙන කටයුතු කරන්න. මේ වෙලාවේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සියලුම රජ නිලධාරීන් බිම් මට්ටමේ ප්‍රාදේශීය ලේකම්තුමන්ලා, දිසාපතිතුමන්ලා, ග්‍රාමසේවක මහත්වරු, සමුදු නිලධාරීන්, කෘෂි වගේම ප්‍රාදේශීය ලේකම්තුමන්ලා, ප්‍රාදේශ සභාවේ മന്ത്രിවරු සියලු දෙනා මේ ආපදාවට ලක් වෙච්ච අයගේ ජීවිත බේරගන්න, දේපොළ බේරගන්න ගන්නා උත්සාහය පිළිබඳව අපි අගය කළ යුතුයි වගේම ඔවුන් මේ අවස්ථාවේ තාමත් ගෞරවයෙන් මතක් කළ යුතුයි.